කාලෙකින් පස්සේ අයිත් අලුත් ලෙසන් එකක් කරන්න හිතුවා ඔයගලන්ට. මම ගිය මාසවල අතහැරලා හිටියේ ලෙසන්ස් අප්ලෝඩ් කරන එක ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් නිසා. එක මල්ලි කෙනෙක් අහලා තිබ්බා ස්ට්‍රමින් පැටර්න්ස් ටිකක් දාන්න පුළුවන්ද කියලා. මම අද ඒ ලෙසන් එක කරන්න යන්නේ ඔයගලන්ට. ඉතින් අපි ඉගෙන ගමු ස්ට්‍රමින් පැටර්න්ස් ටික. ස්ට්‍රමින් වලදී අපිට සාමාන්‍ය බොක්ස් ගිටාර් ගහනකොට පැටර්න්ස් කීපයක් යූස් වෙනවා. සාමාන්‍ය බේසික් එක කියන්නේ බේසික් රිද්ම් එකක් වගේ ගෙදර ඉන්න සින්දුවක් කියනකොට කියාගෙන රිද්ම් එකක් ගහන්න ඕනොත් එහෙම පැටර්න්ස් අපිට හතරක් මට කියලා දෙන්න පුළුවන් තුනක් හතරක් වගේ. මම ඉස්සෙල්ලාම බලමු පළවෙනි එක තමයි 3 4 කියන්නේ. 3 4 සවුන්ඩ් එන්නේ එහෙම. මම D කෝඩ් එකක් ගාලා පළවෙනි පංච් එකේදී කියන්නේ දැන් ඒකේ පළවෙනි එකේදී දැන් අපි D කෝඩ් එක ගත්තම ඕපන් නෝට් එක හතරවෙනි කම්බියේ ඕපන් නෝට් එකනේ බේස් නෝට් එක වෙන්නේ කෝඩ් එකේ. ඒ බේස් නෝට් එක උඩින්ම ලෝම නෝට් එක තමයි ඉස්සෙල්ලම සවුන්ඩ් දෙන්න ඕනේ පළවෙනි පංච් එකේදී. කිව්වොත් මේ කියන වෙන පැටර්න් එකක් ඒකෙන්ම හදන්න පුළුවන්. මෙට්‍රොනෝම් එක ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරා. මම 40ට කියලා තියෙන මෙට්‍රොනෝම් එක. योगा पैटर्न पार्टी करते हो එතනදී පංච හතරක් වගේ නේද පංච හතරක් කියන්නේ උඩට දෙක උඩ එකයි යට ඩවුන් පික් එකයි අප් ස්ට්‍රෝක් එකයි ආයි ඩවුන් ස්ට්‍රෝක් එකයි අප් ස්ට්‍රෝක් එකයි මම තුන්වෙනි කියන්නේ ඩවුන් ස්ට්‍රෝක් එකේදී මියුට් එකක් ගන්න. ඒ කියන්නේ මම අතින් බ්ලොක් කරනවා. රයිට්? ඒක හොඳට බලන්න. මම මෙතනින් උත් ඒ කියන්නේ බ්‍රිජ් එකට අත තියලා බ්ලොක් කරනවා. ඒත් එක්කම කෝඩ් එකත් පොඩ්ඩක් උස්සනවා. මම කියන්නේ ඇඟිලි ටික පොඩ්ඩක් උස්සනවා. දෙක රින් කෝඩ් දෙක රින් වෙන්න ගන්නවා. ඊට පස්සේ මියුට් එක අන්තිම එක රින් කරනවා. ඊට පස්සේ 6 8 එකක් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒක මුල් තුනේදී මම රින් කරනවා. ඒ කියන්නේ මුල් තුන
පල්ලෙහාට උඩට පල්ලෙහාට ඊට පස්සේ බ්ලොක් එකක් පල්ලෙහාට බ්ලොක් එකක් ගන්න ඊට පස්සේ රින් කරනවා ඊළඟ දෙක රින් කරනවා දැන් 6ක් වදින්න එකේ මුල් තුන රින් කරනවා හතරවෙනි එක බ්ලොක් එක 5යි 6යි ආයෙත් රින් කරනවා four එකයි 6/8 area metronome එකත් එක්ක මේක 80ට ඉතල තියෙන 4/4 එක 2 3 patterns ඔයගොල්ලන් slow එකේ ඉස්සෙල්ලාම පටන් අරගෙන ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම decimal speed එකට අඩු කරලා ගහන්න decimal speed එකට අඩු කරලා practice කරන්න. එතන ඉඳලා පොඩ metronome එකේ speed එක වැඩි කරලා metronome එකත් එක්ක practice කරන්න. මට පුළුවන් වෙලාවට මම ඉංග්‍රීසි lessons කරන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් වෙලාවට ඉංග්‍රීසි lessons කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඊළඟ lesson එකේදී හමු වෙමු. මෙතන පල්ලෙහා තියෙන subscribe button එක ඔයගොල්ලෝ subscribe කරන්න අමතක කරන්න එපා ඔයගොල්ලෝ. ඒක මට ලොකු උදව්වක් වෙනවා. පුළුවන් නම් videos share කරන්න ඔයගොල්ලන්ගේ Facebook profile එකේ Google Plus තියෙන කට්ටිය Google Plus එකේ මට පුළුවන් වෙලාවට මම lessons ඉදිරිපත් කරන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් page එක අහලා තියන්න. Thank you මේ lesson එක බලලා